and they were in the same den. ඔන්න යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ 2026 වසරේ ඩිස්නි සහ පික්සර් සමාගම එකතු වෙලා නිර්මාණය කරපු පවුලේ සැමට එකට ඉඳලා රස විඳින්න පුළුවන් අපූර්ව සජීවීකරණ චිත්‍රපටයක් වන හොපර්ස් චිත්‍රපටයේ විචාරයයි. මේක සයිෆයි කොමඩි සහ ඇඩ්වෙන්චර් ගණයට අයිති තාක්ෂණය සහ සොබාදහම අතර තියෙන බැඳීම අලුත් විදියකට පෙන්වන නිර්මාණයක්. චිත්‍රපටයේ කතාව ආරම්භ වෙන්නේ මේබල් කියන සත්ත්ව ලෝකයට ගොඩක් ආදරය කරන තරුණියක් වටා. අයට අවස්ථාවක් ලැබෙනවා අලුත්ම තාක්ෂණික අත්හදා බැලීමකට දායක වෙන්න. ඒ තමයි තමන්ගේ මනස රොබෝ සතෙකුගේ සිරුරකට ඇතුළු කරලා සැබෑ සත්ත්ව ලෝකයේ ඇතුලේ ඔවුන්ගේම කෙනෙක් වගේ ජීවත් වෙන්න. මේදී මේබල් තෝරගන්නේ හරිම සුන්දර වගේම කඩිසර බීවර් සතෙකුගේ සිරුරක්. අය සත්ත්ව ලෝකයට ඇතුළු වෙලා ඔවුන්ගේ භාෂාව, ජීවන රටාව සහ ඔවුන් මුණ දෙන අභියෝග තේරුම් ගන්න උත්සාහ කරනවා. මේක නිකම් විහිළු තහළු තියෙන කාටුන් එකක් නෙවෙයි. මිනිස්සු විදියට අපි සෝබාදාමට කරන බලපෑම් සහ සතුන්ගේ ඇසින් ලෝකය දකින විදිය ගැන කියන හරිම ලස්සන කතාවක්. චිත්‍රපටයේ කැපිපෙනෙනම දේ තමයි පික්සර් සමාගමට ආවේනික වුණු ඒ අතිවිශිෂ්ට සජීවීකරණය. සතුන්ගේ ලොම්, ජලය සහ වනාන්තරයේ තියෙන ස්වභාවික සුන්දරත්වය කොයිතරම් තාත්විකවද කියනවා නම් අපිට හිතෙන්නේ ඇත්තෙන්ම වනාන්තරයක් ඇතුලේ අපිත් ඉන්නවා වගේ. විශේෂයෙන්ම මෙහි එන හාස්‍යජනක අවස්ථාවන් සහ චරිත අතර තියෙන බැඳීම ප්‍රේක්ෂකයා හිනස්සවන්නේ වගේම සංවේදී කරන්නේ හරිම අපූර්ව විදියට. මේබල් රොබෝ සිරුරක් ඇතුලේ ඉඳගෙන සැබෑ සතුන් එක්ක කරන ගනුදෙනු සහ ඇය මුහුණ දෙන පටලැවිලි චිත්‍රපටයේ කුතුහලය අවසානයේ දක්වාම රඳවා ගන්නවා. පසුබිම් සංගීතයත් චිත්‍රපටයේ තියෙන ඒ සැහැල්ලු බව සහ උද්‍යෝගය වැඩි කරන්න ලොකු දායකත්වයක් දෙනවා. ප්‍රධාන චරිතයට හඬ දායකත්වය ලබා දෙන ශිල්පිනියගේ දක්ෂතාවය නිසා ඒ සත්ව චරිතවලට ලොකු ජීවයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මෙහි එන බීවර රජුගේ චරිතය සහ අනිකුත් සත්ත්ව මිතුරන් ඉතාමත් ආකර්ශනීය ලෙස නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. මේ චිත්‍රපටයෙන් අපිට පෙන්වන්නේ තාක්ෂණය කොයිතරම් දියුණු වුණත් සැබෑ ආදරය, කරුණාව සහ සෝබාදහම සමග තියෙන සහජීවනයේ පරදන කිසිම දෙයක් ලෝකේ නැති බවයි. ඔබ රැටටෝලි හෝ සූටෝපියා වැනි සතුන්ගේ ලෝකයේ අමුතුම කෝණයකින් පෙන්වන චිත්‍රපටවලට කැමති කෙනෙක් නම් හොපර්ස් කියන්නේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු නිර්මාණයක්. මේ කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් එක වගේ රස විඳින්න පුළුවන් හිතට ලොකු සතුටක් ගෙනෙන සිනමාත්මක අත්දැකීමක්. ඉතින් මේ චිත්‍රපටය බලද්දී ඔයාලට හිතුණද සතුන්ගේ සිරුරකට මනස ඇතුළු කරලා ලෝකේ බලන්න ලැබුණොත් ඒක කොහොම වෙයිද කියලා? ඔයාලා කැමතිම සතා කවුද? පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිම ලස්සන විචාරයකින් හමු වෙමු. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්නත් පහල තියෙන bell සලකුණ click කරන්නත් අමතක කරන්න එපා. What are pond rules? Tamara, Prudence, Pete, Peter, Petey.